සර් එක්සෑම් ලඟ වෙනකොට බයක් වගේ එනවා. ඒකට මොකද කරන්නේ? නෙට්වර්කින් වලින් ඇහෙන්නේ නැහැ. විද්‍යුත් ව්‍යාපාර ඇහෙන්නේ නැහැ. ඒ දෙකෙන් ඇහෙන්නේ නැහැ. අනිත් ඒවාගෙන් ඇහෙන්න පුළුවන්. හොඳේ. මට කියන්න බෑ මේ මට කියන්න පුළුවන් මේ අගහරුවත් ළමයින්ට කිව්වේ නැති හින්දා බ්‍රහස්පතින්දා ළමයින්ට කිව්වොත් පොඩ්ඩක් හොඳ නෑනේ නේ. සර් එක්සෑම් ලඟ වෙනකොට බයක් වගේ එනවා. ඒකට මොකද කරන්නේ? ඒකට ඇත්තටම කරන්න දෙයක් නැහැ. හරි. ඒකට ඇත්තටම කරන්න දෙයක් නැහැ. ඒ බය එන එක සාමාන්‍යයි. ඒක විලා අර මෙහෙමනේ අර හිතන්නවා හෙට උදේට මොකක් හරි විශේෂ වැඩකට යන්න තියෙනවා කියලා. ඒතර අද රෑ ගොඩක් වෙලාවට කලබල වගේ ගතියක් තියෙනවා. හෙට කොහොම මොකද වෙන්නේ? මොනවා කරයිද කියලා අර පොඩි මේකක් තියෙනවා. ඒ වගේ තමයි දැන් විභාග ලඟ වෙනකොට පොඩ්ඩක් අර අවුල් ගහනවා. සමහරක් ළමයි ඉන්නවා මෙහෙම දැන් ඔයාලා පාඩම් කරාට පස්සේ Tamanට එන සැටිස් එකක් නැහැ. අනේ මට මතක නැහැ නේ කියලා. එහෙම වෙනවා. ඒ කියන්නේ සමහර ළමයි පාඩම් කරලා තින්නේ හොඳටම. නමුත් එයාලට තේරෙනවා නිකන් අනේ මේ පාඩම් කරලා මදි වගේ දැනෙන්නේ නැහැ වගේ මතක නැහැ වගේ. ඒ තත්ත්වය එන්නේ ළමයි අර විභාගේ ළඟ නිසා. නැතු ඔයා මේ අවුල් ගහලා නෙමෙයි ඔය විභාගේ අවුල් ගහන්න හොඳම නැත්තේ විභාගේ ලියන වෙලාව. සමහරක් ළමයි ඉන්නවා විභාගෙට කලින් හොඳටම කලබල වෙනවා. ඒ කියන්නේ මාස දෙක තුනක් තියලා විභාගේ දවසේ කලබල නැහැ. සමහර ළමයි ඉන්නවා කිසිම කලබලයක් නැහැ විභාගේ ලියද්දි කලබලයි. එයාට බඩුම සරණ BS හරිද? එයාට බුදු සරණයි. මොකද මේ ඒ වෙලාවේ කලබල වුණා කියන්නේ බඩුම තමයි හේතුව. ටයිමින් එකත් එක්කනේ යන්නේ වැඩි. ටයිමින් එකත් එක්ක වැඩේ යන්නේ. ඒතර කලබල වුණා කියලා කියන්නේ හරියට ඒ ගාන කියා ගන්න බෑ. කියෙව්වට ඔළුවට එන්නේ නැහැ. හරියට ලියා ගන්න බෑ. ඒතර ටයිමින් අවුල් යනවා. ටයිමින් අවුල් ගියා ගම තවත් ස්ට්‍රෙස් වෙනවා. ඒ කියන්නේ පේපරේම ඉවරයි. ඒක නිසා අර මම කියන්නේ හැම ළමයෙක්ම මේ රෙකෝඩින් බලනවනේ සෑහෙන පිරිසක්. ගොඩක් එන්නේ නැහැ ලයිව් ක්ලාස් ගොඩාක්ම එන්නේ නැහැ. සමහරක් ගෲප්ස් වල එක ළමයා ඉන්නේ. හරි. මේ අවුල් ඉතින් ඔයාලා මට අවුලක් නැහැ. ඉතින් ඔයාලා ඉතින් මට පේමන්ට් එක කරනවා මම ඔයාලට ටියුට් එක දෙනවා මම පන්ති කරනවා ඔයා රෙකෝඩින් බලනවා. මම අවුලක් නැහැ. හරි ඒත් අවුල්. ඉතින් අවුලක් තියනවා ඒ පැත්තේ. කේස් පේපරේ ලියන්න මොන වුණත් රෙකෝඩින් බලනවා වුණත් කමක් නැහැ. හරි. මම මේ රෙකෝඩින් බලන ළමයිටත් කිව්වා සමහර ළමයි ඉන්නවා මේ සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි කරන අය. රැකියාවක් කරගෙන රැයට තමයි ඇවිල්ලා රෙකෝඩින් බලන්න. ඒ ළමයින්ටත් පුළුවන් නම් මම කියන්නේ පේපරේ ලියන්න. මම දවස් දෙකක් දාලා තියෙනවා අඟහරුවාද බ්‍රහස්පතින්දා. එහෙම ලියන්නත් බැරි නම් ඒ වගේ විශේෂ ළමයින්ට ඒ කියන්නේ යාලට ටයිමින් එක ගොඩක් අඩුයිනේ. එහෙම ළමයින්ට මට ඕන නම් ඊට වඩා රැය වෙලාවක Tamanට පුළුවන් රැය වෙලාවක ඒ පේපරේම දාලා තියන්න.